අද අපි විශේෂ වැඩක් කරන්න තමයි පුතේ සූදානම් වෙන්නේ. 2026 උසස් පෙළ ගිණුම්කරණය විෂය හදාරන දරුවන්ට 2026 උසස් පෙළ ගිණුම්කරන ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රය මොන වගේ විදියට මේ අවුරුද්දේ එයිද කියලා සාකච්ඡා කරන්න තමයි අපි අද හදන්නේ. අපි 2019 අවුරුද්දේ ඉඳලා 2019 අවුරුද්දේ ඉඳලා 2025 දක්වා අවුරුද්ද දක්වා තියෙන ප්‍රශ්න කොහොමද දෙවන ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් කරලා තිබ්බේ? ඒ අනුව මොන විදිහටද ලකුණු බර තැබීම් දීලා තිබ්බේ? ලකුණු දීලා තියෙන්නේ මොන විදිහටද ප්‍රශ්නෙට වර්තමාන වෙනකොට ප්‍රශ්න මොන වගේ විදිහට 2024 25 අවුරුද්දේ මොන වගේ විදිහට වෙනස් වෙලා තියෙනවද? සහ 2026 අවුරුද්දේ මොන වගේ පේපර් එකක් එයිද කියන එක තමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඒතර 2019 ඉඳලා මේ දක්වා තියෙන ප්‍රශ්න පත්‍රයේ වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න වල ස්වභාවය, ව්‍යුහය සහ ඒවායේ ලකුණු දීලා තියෙන විදිය අපි සාකච්ඡා කරනවා එකින් එක අවුරුද්දෙන් අවුරුද්ද. අපි දන්නවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න 6 මොන වගේ විදියටද වර්තමාන වෙනකොට වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මුලින් ඉඳලම කතා කරමු 2019 ඉඳලා කතා කරමු කොහොමද ප්‍රශ්න ටික හැදිලා තියෙන්නේ. හරි, පළවෙනියට අපි ගත්තොත් එහෙනම් 2019 අවුරුද්දේ අපි දන්නවා පළවෙනි අංක 1 ප්‍රශ්නේ විදිහට පළවෙනි ප්‍රශ්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ විදිහට ඉන්නේ පුතේ අපිට සමාගම් ගාන. ඒතර 2019 අවුරුද්දේත් අපිට මේක සමාගම් ගාන ඇවිල්ලා තියෙනවා. සමාගම් ප්‍රශ්නේ සීමිත සමාගම් ගිණුම්කරණයේ සීමිත සමාගම් ගාන ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සමාගම් ගාන අපි දන්නවා අනිවාර්ය ප්‍රශ්නේ. එතකොට අනිවාර්ය ප්‍රශ්නේ. එතකොට අපිට ලකුණු 40ක් 2019 අවුරුද්දේ ඇවිල්ලා දීලා තියෙනවා. ලකුණු 40යි අනිවාර්ය ප්‍රශ්නේ. ලකුණු 40ක් දීලා තියෙනවා. මේක අනිවාර්යයි. අනිවාර්ය ප්‍රශ්නේ. එතකොට 2019 සමාගම් ගාන අපිට පළවෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට 2020 දී දැන් පළවෙනි ප්‍රශ්න ටික අපි කතා කරගෙන යමු. හරි. 2020 දී සමාගම් ගාන අපිට ඒ විදිහටම බලා ගන්න පුළුවන්. 2020 දී සමාගම් ගාන අපිට අනිවාර්ය. එතකොට සමාගම් ගාන පළවෙනියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයගොල්ලන් දන්නවා මේ සමාගම් ගාන හදනකොට ඔයගොල්ලන්ට ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිත ඕනේ. එතකොට ප්‍රමිත සහ සමාගම් එකට බද්ධ වෙලා යන්නේ මේ වැඩි. නිසා ප්‍රමිත වලට සූදානම සහ සමාගම් ගාන සූදානම් වල හිටියොත් එහෙම දැන් අපිට අනිවාර්ය මේක තෝරගන්න ප්‍රශ්නයක් වෙයි. අනිවාර්ය ප්‍රශ්නයක්. ඒතර 2019 අවුරුද්දේ තිබ්බා. මේක 2020 අවුරුද්දේ තිබ්බා. අනිවාර්ය ප්‍රශ්නේ. හරි. අනිවාර්ය. ඊකට මම ගන්නම් 2021 අවුරුද්දේ ඒ විදිහටම අපිට සමාගම් ගාන දැක ගන්න පුළුවන්. සමාගම් ගානේ ප්‍රමිත වැඩිපුර අහලා තියෙනවා. ප්‍රමිත ගත්තොත් එහෙනම් අපිට තොග සම්බන්ධයෙන් අහලා තියෙනවා දිගින් දිගටම. ඒත් එක්කම අපිට LKS 16 දීපල පිළියෙත උපකරණ ප්‍රමිතිය සම්බන්ධයෙන් අහලා තියෙනවා. අපි දන්නවා දීපල පිළියෙත උපකරණ ක්ෂය කිරීම, ප්‍රත්‍යාගණනය කිරීම සම්බන්ධයෙන්. ඒත් එක්කම SLFRS 16 අපිට භාවිත අයිතිය සහිත වත්කම් සම්බන්ධයෙන් දිගින් දිගටම අහලා තියෙනවා. ඒත් එක්කම අපිට මේ වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් ප්‍රමිතිය සම්බන්ධයෙන් ඒත් එක්කම හැම අවුරුද්දකම වගේ අපිට ආදායම් බදු වාර්තා කිරීම සම්බන්ධයෙන් සමාගම් ගාන ඇවිල්ලා තියෙනවා. ඒතකොට 2025 දක්වාම දැන් මම ලියාගෙන යනවා සමාගම් ගාන 2021 අවුරුද්දේත් අපිට ඒ විදිහටම තියෙනවා. අංක 1 ප්‍රශ්නයේ විදිහට ලකුණු 40ක් හම්බ වෙනවා. මේක අනිවාර්ය ප්‍රශ්නයක්. මම හරියට දාන්නම් අනිවාර්යයි. හරිද? එතකොට ඊළඟ අවුරුද්දේත් අපිට සමාගම් ගාන තියෙනවා. ලකුණු 40 තියෙනවා ඒකෙත්. 2022ත් අපිට ඒ විදිහම. ඊළඟට 2023ත් අපිට සමාගම් ගාන අපිට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. ඒකෙත් ලකුණු 40යි. ඒතර මේකේ අපි දන්නවා මේකට අවශ්‍ය මේ ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිත LKS
සහ SLRS කියන දෙකම ඕනේ අපිට මේක සමාගම් ගන්න ලකුණු ගන්න. විශේෂයෙන්ම ළමයින්ට සමාගම් ගන්න අමාරු වෙන්නේ මේ ප්‍රමිත සම්බන්ධයෙන් දැනුම නොතිබීම නිසා. ඒක උනම් ප්‍රමිත වලට සූදානම් සමාගම් ගන්න උගලන්ට හදා ගන්න පුළුවන්. දිගින් දිගටම අපි දන්නවා මේ සමාගම් ගන්න තමයි අපේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නේ විදිහට අහලා තියෙන්නේ. 25 සමාගම් 25 වෙනකොට පොඩි අපිට වෙනසක් සහ මේ ඉඟියක් දෙනවා 2025 අවුරුද්දේ නිෂ්පාදන ව්‍යාපාරයකට නිෂ්පාදන සමාගමකට ගිහිල්ලා ඒ නිෂ්පාදන කොටස සමාගම් ඇතුලේ කතා කරන්න තියෙන ඉඩකඩ ඇවිල්ලා තියෙනවා නිෂ්පාදන සමාගමක පොඩි දේපල පිළියෙත උපකරණ සම්බන්ධයෙන් 2025 අවුරුද්දේ අහලා තිබ්බ නිෂ්පාදන ව්‍යාපාරයක එතකොට අපි විකුණුම් පිරිවැයට අදාළව නිෂ්පාදන පිරිවැයේ නිෂ්පාදන දේපල පිළියෙතයක තොරතුරු දීලා තිබ්බා නිෂ්පාදන ව්‍යාපාරයක් කියලා. ඒතර මේ 2000 අපි ඊළඟට මම කතා කරන්නම් අන්තිමේදී 2026 අවුරුද්ද සම්බන්ධයෙන් මේ දක්වා අපි තියෙන පුරෝගණ යමු. එතකොට දෙවෙනි ප්‍රශ්නයත් අපි දන්නවා අනිවාර්ය ප්‍රශ්නය අපේ. දෙවෙනි ප්‍රශ්නයත් අනිවාර්යයි. එතකොට අපේ දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පුතේ කළමනාකරණ ගිණුම් කරණේ. එතකොට මේකේ අපිට අයන්න සහ ආයන්න කොටස් දෙකක් තියෙනවා. ආයන්න. එතකොට අයන්නේදී අපිට එන්නේ 2019 අවුරුද්දේදී අපිට අයන්නේදී ඇවිල්ලා තිබ්බේ ද්‍රව්‍ය පිරිවැය සම්බන්ධයෙන්. ඒතර අපි දන්නවා ද්‍රව්‍ය පිරිවැය සම්බන්ධයෙන් තමයි 2019 අවුරුද්දේ අපිට ඇවිල්ලා තිබ්බේ. මේ ද්‍රව්‍ය පිරිවැය කොටසට ලකුණු 16ක් දීලා තිබ්බා. ඒ අවුරුද්දේ මේකත් අපි දන්නවා අනිවාර්ය ප්‍රශ්න. මම අනිවාර්ය ප්‍රශ්නෙට මම මේ 1 සහ 2ට මම රතුවෙන් මෙතන මාක් කරනවා. මේ දෙකම අනිවාර්ය. මම ඒකට අනිවාර්යයි කියලා ලියන්නේ නැහැ. හරිද? මේ දෙක අපිට අනිවාර්ය ප්‍රශ්න දෙකක්. ඊළඟට අපිට පොදු කාර්ය ආ කොටසේ එන්නේ පොදු කාර්ය පිරිවැය. මේ පොදු කාර්ය පිරිවැයට අපිට ඒ අවුරුද්දේ ලකුණු 24ක් දීලා තිබ්බා. ඒතර මේක අපිට අනිවාර්යයි. හරිද? 16ක් දීලා තිබ්බා ද්‍රව්‍ය පිරිවැයට, පොදු කාර්ය පිරිවැයට ලකුණු 24ක් දීලා තිබ්බා. ඊළඟට අපි 2020 අවුරුද්දේ 2019 අවුරුද්දේ අපේ දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නේ උඩ ආවේ ද්‍රව්‍ය පිරිවැයයි පොදු කාර්ය පිරිවැය කොටස් දෙක. ද්‍රව්‍ය පිරිවැයට 16කුත් පොදු කාර්ය පිරිවැයට අපිට ලකුණු 24කුත් දීලා තිබ්බා. ඊළඟට අපිට 2020 අවුරුද්දේ අපිට ද්‍රව්‍ය පිරිවැයම තමයි එන්නේ ආ කොටසේ. අයන්නේ ආවේ ද්‍රව්‍ය පිරිවැය යනවා අපිට ද්‍රව්‍ය පිරිවැය. ඒතර මෙතනදී ඔයගලන්ගෙන් අහලා තිබ්බේ ගබඩා ලෙජරය. තමයි අහලා තිබ්බේ. ඔයගලන් දන්නවා 541යි වැක් එකටයි ගබඩා ලෙජරය හදන විදිය. හරි. ගබඩා ලෙජරය හදන විදිය තමයි දීලා තිබ්බේ. 541 එතකොට ඔයගලන් 541යි වැක් එකයි. එතකොට මේක තොග ප්‍රමිතියත් එක්ක සම්බන්ධයි. ඔයගලන් දන්නවා 541 එකට ගබඩා ලෙජරේ හදන විදිය. ආ කොටස දැන් ඒකට ලකුණු 12ක් දීලා තිබ්බා ඒ අවුරුද්දේ. ලකුණු 12ක් දීලා තිබ්බා. ලකුණු 12ක් ඒ අවුරුද්දේ දීලා තියෙනවා මේකට. ඒ දෙකම ආ කොටසේ අපිට පොදු කාර්ය පිරිවැයම දැක ගන්න හම්බුණා. ඒ අවුරුද්දේ පොදු කාර්ය පිරිවැය ගන්න. පොදු කාර්ය පිරිවැය ඒ අවුරුද්දෙත් ඒ විදිහටම අපිට 2020 අවුරුද්දේ දෙකේ අපේ දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නේ ආ කොටස පොදු කාර්ය පිරිවැය තමයි නියෝජනය වුණේ. පොදු කාර්ය පිරිවැයට ඒ අවුරුද්දේ ලකුණු 28ක් දීලා තිබ්බා. හරිද? හරි. ඊළඟට අපි යමු 2021 අවුරුද්දේ කොහොමද තිබ්බේ කියලා. 2021 අවුරුද්දේ අපිට ආ කොටස සහ අයන්න සහ ආයන්න මොන විදිහටද ආවේ කියලා බලමු. 2021 අවුරුද්දේදී අපිට ශ්‍රම පිරිවැය තමයි තියෙන්නේ පුතේ. ශ්‍රම පිරිවැය අහලා තියෙනවා. 2021 අවුරුද්දේ ශ්‍රම පිරිවැය අහලා තියෙනවා. දැන් ශ්‍රම පිරිවැය යටතේ අපෙන් අහලා තිබ්බේ
වැටුප් ලේඛනය ඇවිල්ලා තිබ්බේ වැටුප් ලේඛනය. ඒතොර ඒ අවුරුද්දේ ඔයගලන්ට මේ වැටුප් ලේඛනයට ලකුණු 16ක් දීලා තිබ්බා. ලකුණු 16ක් දීලා තිබ්බා. ඔයගලන්ට වැටුප් ලේඛනය අපි දන්නවා ශ්‍රම පිරිවැය යටතේ වැටුප් ලේඛනය හදාගන්න දැනුම තියෙන්න ඕනේ. ඒත් එකම මේ ශ්‍රම පිරිවැය වාර්තා කිරීම දල වැටුප වාර්තා කරන එක. එතකොට EPF ETF වාර්තා කිරීම, ගෙවිය යුතු EPF වාර්තා කරන විදිය, ඒත් එකම වැටුප් පාලන ගිණුම හදන එක, ඒ වගේ දිට්ඨ සටහන් සහ ඒ ගිණුම් පිළියෙල කිරීමේ දැනුම සහ වැටුප් ලේඛනය හදන විදිය. වැටුප් ලේඛනය ඔයගලන් කොහොමද මූලික මේ ඉපයීම් ටික ගණන් කරගන්නේ, මූලික වැටුප, ඒත් එකම දීමනා අපිට තියෙන්න පුළුවන්, පැමිණීමේ දීමනා තියෙන්න පුළුවන්, ජීවන වියදම් දීමනා තියෙන්න පුළුවන්, තවත් මොන හරි විශේෂ දීමනා තියෙන්න පුළුවන්. ඒවල එකතු විදිහට අපි දල වැටුප ගන්නවා. එතකොට දල වැටුපෙන් පස්සේ අපි දන්නවා සේවකයාගේ අඩු කිරීම් ටික ගන්නවා. ඒ අඩු කිරීම් තුළ සේවකයාගේ EPF දායකත්වය, ඒ දෙකම සේවකයාගේ මොන හරි බැංකු ණය, ඒ වගේ සුබ සාධක දේවල් වියදම් තියෙනවා නම් ඒව අඩු කරාට පස්සේ අපි ඒ ටික එකතු කරලා අපි මුළු අඩු කිරීම් ගන්නවා. ඒ අඩු කිරීම් වලේ දැන් දල වැටුපෙන් අඩු කිරීම් ටික අඩු කරාට පස්සේ අපිට ශුද්ධ වැටුප ගන්න පුළුවන්. සහ ඊළඟට සේව්‍ය පැත්තෙන් නැත්නම් ව්‍යාපාරයේ පැත්තේ EPF සහ ETF දායකත්වය අපි වාර්තා කිරීම කරන වැටුප් ලේඛනය. ඒතකොට ඔයගලන්ට වැටුප් ලේඛනය හදන්න පරිපූර්ණ දැනුමක් තියෙනවා නම් මෙන්න මේ ලකුණු 16 ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට ආ කොටසේ පොදු කාර්ය පිරිවැය කොටසමයි ආවේ. පොදු කාර්ය පිරිවැයට ඒ අවුරුද්දේ අපිට ලකුණු 24ක් දීලා දෙනවා. අපි දන්නවා 40යිනේ, 40න් 16ක් ගියහම මේකට 24ක් එනවා. හරිද? ඒකට අපි දන්නවා දිගින් දිගටම ඔන්න පොදු කාර්ය පිරිවැය එන ගතියක් තියෙනවානේ. ආ කොටසේ ඔන්න බලන්න මෙතනත් පොදු කාර්ය පිරිවැය. ඒතර ඔයගලන්ට පොදු කාර්ය පිරිවැය සම්බන්ධ දැනුම තියෙන්න ඕනේ, පරිපූර්ණ දැනුමක් තියෙනවා නම් මෙන්න මේ පොදු කාර්ය පිරිවැය ප්‍රශ්නේ ලකුණු ගන්න පුළුවන්. ඔයගලන් දන්නවා මේ දෙවෙනි ප්‍රශ්නේ වැඩිපුරම බර තියලා තියෙන්නේ පොදු කාර්ය පිරිවැයට. වෙනවනේ ආ කොටසේ මෙතන 24ක් තියෙනවා, මෙතන 28ක් තියෙනවා, ආයි 24ක් තියෙනවා. වැඩිපුර බර තියලා තියෙන්නේ පොදු කාර්ය පිරිවැය. ඒතකොට පොදු කාර්ය පිරිවැය සම්බන්ධයෙන් ඔයගලන් දැනගෙන ඉන්න ඕනේ. පොදු කාර්ය පිරිවැය අපි වාර්තා කරනකොට අපි පියවර 4ක් පාවිච්චි කරනවා. පොදු කාර්ය පිරිවැය රැස් කරගන්නවා. ඒත් එකම පොදු කාර්ය පිරිවැය අපි ප්‍රතිපාදනය කරනවා. ඒත් එකම පොදු කාර්ය පිරිවැය බෙදලා නැති ඒවා අපි විභජනය කරනවා. විභජනයේ කොටස් දෙකක් තියෙනවා, ප්‍රාථමික විභජනය සහ ද්විතීයික විභජනය කියලා. ඒත් එකම පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය සෙවීම සහ පොදු කාර්ය පිරිවැය අපි කොහොමද ඒකකයක් තුළට ඇතුළත් කරන්නේ, ඒකක පිරිවැය කොහොමද හදන්නේ, ඒ කොටස් ටික ඒකකයක ඊළඟට විකුණුම් මිල ලාභයක් කියලා විකුණුම් මිල හොයාගන්නේ කොහොමද, ඒ වගේ ටිකක් තමයි අපිට මෙතනදී අහන්නේ. ඒතොර ඕගලන්ට පොදු කාර්ය පිරිවැය සම්බන්ධයෙන් යම් පරිපූර්ණ දැනුමක් තියෙනවා නම් මේ ලකුණු ටික ඉතාම ලේසියෙන් ගන්න පුළුවන්. දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නේ. අපි බලමු 2022 අවුරුද්දේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. 2022 අවුරුද්දේ අපිට ද්‍රව්‍ය පිරිවැය සම්බන්ධයෙන් තමයි පුතේ ඇවිල්ලා තියෙන්නේ. ආයන කොටසේ ද්‍රව්‍ය පිරිවැය ඒ අවුරුද්දේ ගබඩා ලෙජරය අහලා තියෙනවා ඔයගලන්. ගබඩා ලෙජරය අහලා තියෙනවා. ගබඩා ලෙජරය. ඒතර මේ ගබඩා ලෙජරය ඒ අවුරුද්දේත් අපිට FIFO Act වලට අහලා තියෙනවා. FIFO Act. ඒතර මේ FIFO Act වලට ඔයගලන්ට හදාන්න පුළුවන් නම් ඒ අවුරුද්දේ අපිට ගබඩා ලෙජරයට අදාළ ලකුණු 16ක් ගිය අවුරුද්දේ වගේ, කියන්නේ 2021 අවුරුද්ද වගේම 2022 අවුරුද්දේ ලකුණු 16ක් දීලා තියෙනවා. ඒතකොට අපි දන්නවා එහෙනම් ඉතුරු 24 පොදු කාර්ය පිරිවැයට තමයි. එහෙනම් පොදු කාර්ය පිරිවැය ආ කොටසේ පොදු කාර්ය පිරිවැයට ලකුණු 24ක බර තැබීමක් කළා තියෙනවා. ලකුණු 24ක් දීලා තියෙනවා පොදු කාර්ය පිරිවැයට. ඒතර අපි දැන් පේනවා ඔන්න දිගින් දිගටම මේ අවුරුදු 2019 20 21 22 අවුරුද්දේ පොදු කාර්ය පිරිවැය අපිට තියෙනවා දිගින් දිගටම. ඊළඟට අපි බලමු 2023 අවුරුද්දේ මොන වගේද ඇවිල්ලා තියෙන්නේ. 2023 අවුරුද්දේ අපිට අයන්න කොටසේ දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නේ අයන්න කොටසේ අපිට ශ්‍රම පිරිවැය අහලා තියෙනවා. ශ්‍රම පිරිවැය අහලා තිනවා. මේ ශ්‍රම පිරිවැයටදී අපි අහලා තියෙන්නේ
ශ්‍රම පිරිවැයට අදාළව අපිට ලකුණු 15ක් දීලා තියෙනවා. ලකුණු 15ක් දීලා තියෙනවා. ශ්‍රම පිරිවැයට අදාළව ලකුණු 15ක් දීලා තියෙනවා. ඒත් එක්කම ඊළඟට අපිට පොදු කාර්ය පිරිවැය ආ කොටසේ පොදු කාර්ය පිරිවැය හැමදාම වගේ ඔන්න තියෙනවා. පොදු කාර්ය පිරිවැය පොදු කාර්ය පිරිවැයට අපිට ලකුණු 25ක් දීලා තියෙනවා. මේ අවුරුද්ද ඔන්න ලකුණක් තව වැඩි වෙලා තියෙනවා. ගිය අවුරුදු දෙකට සාපේක්ෂව. එතකොට 2023 අවුරුද්දේ අපිට පොදු කාර්ය ශ්‍රම පිරිවැය සහ පොදු කාර්ය පිරිවැයෙන් තමයි හැදලා තියෙන්නේ. ආ කොටසේ අපිට ඒ විදිහටම පොදු කාර්ය පිරිවැය දැක ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට 2023 අපිට අයන්න කොටසේ ඇවිල්ලා තියෙන පුතේ මේ ශ්‍රම පිරිවැයට අදාළව වැටුප් ලේඛනය ඇවිල්ලා තිබ්බා. වැටුප් ලේඛනය ඉල්ලලා තිබ්බා. වැටුප් ලේඛනය ඉල්ලලා තිබ්බා. වැටුප් ලේඛනය ඒත් එක්කම අපෙන් මේවා වාර්තා කිරීම සම්බන්ධයෙන් දල වැටුප ගණන් කරගන්න එකක් සහ මේවා වැටුප් ගිණුමේ ඒත් එක්කම සේවක ගිණුම් ටිකක් ජනරල් සටහන් ටිකක් කියලා තිබ්බා ඒ අවුරුද්දේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි 2023 අවුරුද්දේ ඔයගලන්ගේ දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නය හැදෙන්නේ. ශ්‍රම පිරිවැය සහ පොදු කාර්ය පිරිවැය වල සම්මිශ්‍රණයක් විදිහට පොදු කාර්ය පිරිවැය නම් දිගින් දිගටම අවුරුදු වලම තියෙනවා. ඊළඟට 2024 අවුරුද්දේ ඔන්න ආයේ මාරු වෙනවා ද්‍රව්‍ය පිරිවැයට. අයන්න කොටස ද්‍රව්‍ය පිරිවැයට මාරු වෙනවා. ද්‍රව්‍ය පිරිවැයදී ඔයගලන්ගෙන් අහන්නේ තොග මට්ටම් පුතේ. තොග මට්ටම් සම්බන්ධ දැනුම තමයි අහන්නේ. 2024 අවුරුද්දේ තොග මට්ටම් කියලා කියන්නේ උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යලි ඇනෝම් මට්ටම, යලි ඇනෝම් ප්‍රමාණය, සාමාන්‍ය තොග මට්ටම් වගේ ඒවා සම්බන්ධයෙන් දැනුම තමයි අහලා තියෙන්නේ 2024 අවුරුද්දේ. ඒතර 2024 අවුරුද්දේ මෙන්න මේ තොග මට්ටම් වලට අපිට ලකුණු 10ක් තමයි දීලා තියෙන්නේ. මේ පැත්තට එන ලකුණු සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ද්‍රව්‍ය පිරිවැය ආයන කොටසට එන ලකුණු සංඛ්‍යාව ලකුණු 10ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඊළඟට ආ කොටසේ පොදු කාර්ය පිරිවැය තමයි අහලා තියෙන්නේ. හැබැයි පොඩි විශේෂයක් තියෙනවා මේකේ. පොදු කාර්ය පිරිවැය සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. ඒතකොට අපිට පොදු කාර්ය පිරිවැයට ලකුණු 30ක් ඇවිල්ලා තියෙනවා මේ අවුරුද්දේ. හැබැයි මෙතන විශේෂත්වය තමයි පුතේ මේ අවුරුද්දේ අපිට මේක පොදු කාර්ය පිරිවැය සංශෝධනය සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ. පොදු කාර්ය පිරිවැය දැනට හදලා ඉවරලා අපිට සංශෝධනය කරන්න තමයි අහන්නේ. සංශෝධිත පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් තමයි හදන්න කියලා කියන්නේ. සංශෝධනය කිරීමක් සම්බන්ධයෙන් තමයි අහන්නේ. ලකුණු 30ක් දීලා තියෙනවා. මේ පැත්තට ඔන්න වැඩි වෙලා තියෙනවා ලකුණු සංඛ්‍යාව. ලකුණු 30ක් සංශෝධනය කරන්නේ. කියන්නේ දැනට පොදු කාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාත හොයලා තියෙනවා. මේ අන්තර්ගහන අනුපාතය හොයනකොට යම් පොදු කාර්ය පිරිවැය ප්‍රමාණයක් මගහැරලා තියෙනවා. එහෙම නැත්නම් යම් පොදු කාර්ය පිරිවැය ප්‍රමාණයක් අපි වැරදියට වාර්තා කරලා තියෙනවා. අන්න ඒ වගේ පොදු කාර්ය පිරිවැය ගානක් තමයි 2024 අවුරුද්දේ ආවේ. 2025 අවුරුද්ද අපි බලමු. 2025 අයන්න කොටසේ අපිට ශ්‍රම පිරිවැය තියෙනවා. ශ්‍රම පිරිවැය ඇවිල්ලා තියෙනවා. ශ්‍රම පිරිවැය සම්බන්ධයෙන් තමයි 2025 අවුරුද්දේ ආවේ. ඒකෙත් අපේ වැටුප් ලේඛනය ඉල්ලනවා. වැටුප් ලේඛනය පුතේ. වැටුප් ලේඛනය හදන්න. වැටුප් ලේඛනය හදන්න අපිට ලකුණු 10ක් දීලා තියෙනවා. ඒ අවුරුද්දේ ලකුණු 10යි දීලා තියෙන්නේ මේ පැත්තට. එහෙනම් අපි දන්නවා පොදු කාර්ය පිරිවැය පැත්තට ලකුණු වැඩි කරලා තියෙනවා. ආ කොටසේ පොදු කාර්ය පිරිවැය මෙන්න මේ 2024 අවුරුද්ද වගේම පොදු කාර්ය පිරිවැය සංශෝධනය කිරීමක් තමයි අපිට 2025 අවුරුද්දේ අපිට මේ ගානාවේ පොදු කාර්ය පිරිවැය සංශෝධනය කිරීමක්ම තමයි. දැන් සංශෝධිත පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව සම්බන්ධයෙන් තමයි අහන්නේ. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව.
මේ අවුරුද්දේත් අපිට ලකුණු 30ක් දීලා තියෙනවා පුතේ. මේ සම්බන්ධයෙන් ලකුණු 30ක බර තැබීමක් දීලා තියෙනවා 2025 අවුරුද්දේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි 2025 අවුරුද්දේ දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නය අපිට හැදිලා තියෙන්නේ 2019 ඉඳලා 25 දක්වා අවුරුදු වල ගණන් ආවේ කොහොමද කියලා එක තමයි අපි කතා කරේ. දෙවෙනි ගාන මොන විදිහටද හැදුනේ. ඒතර අපිට පේනවා මේ 2021න් පස්සේ වගේ 2021න් පස්සේ වගේ එක අවුරුද්දක ශ්‍රම පිරිවැයත් ඊළඟ අවුරුද්දේ ද්‍රව්‍ය පිරිවැයත් ඊළඟ අවුරුද්දේ ශ්‍රම පිරිවැය හැම මාරුවේ මාරු වෙලා තියෙන පැටර්න් එකකුත් අපිට පේන්න තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ. හැබැයි දෙවෙනි ප්‍රශ්නේ ආ කොටසේ අනිවාර්යයෙන්ම අපිට පොදු කාර්ය පිරිවැය දිගටම ඇවිල්ලා තියෙනවා. ඒකේ ලකුණු වල වැඩිවීමක් තමයි අපිට පෙන්වන්නේ. ලකුණු වැඩි කරලා තියෙනවා. හරි. හරි. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නේ ගැන තමයි කතා කරන්න යන්නේ. අපි දන්නවා තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පුතේ සමීකරණ ගානේ. සමීකරණ ගාන, ගිණුම් කරන සමීකරණ ගාන හැමෝම තෝරගන්න ප්‍රශ්නයක්. දැන් අපි කතා කරන්නේ තෝරගන්න ප්‍රශ්න සම්බන්ධයෙන්. පළවෙනි තෝරගන්න ප්‍රශ්නේ විදිහට ඔයගලන්ට මුණ ගැහෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සමීකරණ ගාන. එතකොට 2019 අවුරුද්දේ අපිට ගිණුම් කරන සමීකරණය ගිණුම් කරන සමීකරණය ගිණුම් කරන සමීකරණයට අපිට ලකුණු 40ක් කෙලින්ම ලකුණු 40ක්ම දීලා තිබ්බා පුතේ. සමීකරණයටම ලකුණු 40ක් දීලා තිබ්බා. මේ සමීකරණේ විතරමයි ආවේ. සමීකරණය ඇතුලේ අපිට මෙන්න මේ කොටස් දැක ගන්න තිබ්බා. ලාභ නිවැරදි කිරීමක් දැක ගන්න පුළුවන් වුණා. අපිට ලාභයක් දීලා ඒ ලාභය නිවැරදි කරන්න ලාභ නිවැරදි කිරීමක් දීලා තිබ්බා. ලාභය නිවැරදි කිරීම ලාභ නිවැරදි කිරීමක් දීලා තිබ්බා. ඒත් එක්කම අපිට වැරදි නිවැරදි කිරීමේ සටහන් ටිකක්, ඒ කියන්නේ පොදු ජර්නලයක් ඇතුලේ අපිට වැරදි ටිකක් මේ නම් වැරදි ප්‍රමාණයක් තිබ්බා. ඒ වැරදි ටික නිවැරදි කිරීමේ කොටසක් දීලා තිබ්බා. ඒක අපි වැරදි නිවැරදි කිරීමක් දීලා තිබ්බා. එහෙනම් මම දානවා වැරදි නිවැරදි කිරීම තිබ්බා. වැරදි නිවැරදි කිරීම. 2019 අවුරුද්දේ අපිට මේ ගිණුම් තුන්වෙනි ප්‍රශ්නේ ගිණුම් කරන සමීකරණය ලකුණු 40ක් දීලා තිබ්බා. ඒත් එකම ඒ තුල ලාභ නිවැරදි කිරීමේ කොටසක් සහ වැරදි නිවැරදි කිරීමේ කොටස තිබ්බා. අපලම 2020 අවුරුද්දේදී අපිට සමීකරණ ගානට කෙලින්ම ලකුණු 40ක් දීලා තිබ්බා. එහෙනම් ගිණුම් කරන සමීකරණය ඔය ඊටාම ලේසි. ගිණුම් කරන සමීකරණයට සමීකරණ ගානට ලකුණු 40ක් දීලා දෙනවා. ලකුණු 40යි. සමීකරණ ගානට ලකුණු 40ක් දීලා තිබ්බා. ඒත් එක්කම මේකේ අපිට ආදායම් ප්‍රකාශනය විතරයි අහලා තිබ්බේ. ආදායම් ප්‍රකාශනයක් අහලා තිබ්බා. ඒතර 2019 සහ 20 අවුරුදු වල සමීකරණ ගණන් දෙකට සමීකරණයේ ලකුණු 40ක බර තැබීමක් දීලා තියෙනවා දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නේ. ඊළඟට බලමු 2021 අවුරුද්දේ මොන විදිහටද ආවේ කියලා. 2021 අවුරුද්දට වෙනකොට ඒකත් අපිට සමීකරණ ගාන ගිණුම් කරන සමීකරණය. හැබැයි මේ ගිණුම් කරන සමීකරණය 2021 අවුරුද්ද වෙනකොට පොඩ්ඩක් තව ටිකක් වැඩි කරන්න තීරණය කළා තිබ්බා. මේ තුලට යම් කාරණාවන් ටිකක් නැත්නම් විෂය කොටස් දාලා තිබ්බා. ඒ තමයි 2021 අවුරුද්ද වෙනකොට මේක ඇතුලේ අපිට බැංකු සැසඳුම් අහලා තිබ්බා. බැංකු සැසඳුම් ප්‍රකාශනය අහලා තිබ්බා. බැංකු සැසඳුම් ඒත් එක්කම අපිට මේක ඇතුලේ අහලා තිබ්බා සංශෝධිත මුදල් පාලන ගිණුම සංශෝධිත මුදල් පාලන ගිණුම අහලා තිබ්බා. ඒත් එක්කම ආදායම් ප්‍රකාශනය අහලා තිබ්බා. ඔන්න ඔය ටික අහලා තිබ්බා. ඒ අවුරුද්දේ ලකුණු 40ම දීලා තිබ්බා. මේ ටිකත් හැබැයි ඇතුළට දාලා තිබ්බා. ටිකක් අන්න බර වැඩි කරලා තියෙනවා 2021 අවුරුද්දේදී අපේ සමීකරණ ගාන ඇතුළට. ඊළඟට 2022 අවුරුද්දේ අපිට සමීකරණ ගාන පොඩ්ඩක් ඔන්න අපිට කොටස් දෙකකට එන්න ගන්නවා. අයන්න කොටස සහ ආයන්න කොටස. අයන්න කොටසේ අපිට ගිණුම් කරන සමීකරණය ඒ විදිහටම අහලා තිබ්බා. ගිණුම් කරන සමීකරණය
ගිණුම් කරන සමීකරණය අපිට අයන්න කොටසේ අහලා තියෙනවා 2022 අවුරුද්දේ ඒ තුල අපිට මේ ලාභාලාභ හොයන්න දීලා තිබ්බා ලාභය හෝ අලාභය හොයන්න දීලා තිබ්බා සමීකරණය ඇතුළෙම සුද්ධවත්කම් පදනම් කරගෙන අපි දන්නවා සුද්ධවත්කම් පදනම් කරගෙන ඔයගොල්ලන් දන්නවා ලාභ කොහොමද ලාභය හෝ අලාභය හොයාගන්නේ ලාභය හෝ අලාභය සමානයි අවසාන සුද්ධවත්කම් ඍණ ආරම්භක සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය කියන සූත්‍රය දාලා අපිට ලාභය හෝ අලාභය සුද්ධවත්කම් පදනම් කරගෙන හොයන්න කියලා 2022 අවුරුද්දේ ඇවිල්ලා තිබ්බා. ඒ දෙකම සමීකරණයට ලකුණු 30ක් දීලා තියෙනවා ඒ අවුරුද්දේ. ලකුණු 30ක බර දැවීමක් දීලා තියෙන ලකුණු බර දැවීම. ඊළඟට අපිට ආ කොටසක් දාලා තිබ්බා මෙන්න 2022 අවුරුද්දේ තමයි පළවෙනියට අපේ සමීකරණ ගාන ඇතුළට ආ කොටසක් දාලා තියෙන්නේ. 2019න් පස්සේ ආ කොටසක් එනවා. ඒ ආ කොටස තුල තියෙන පුතේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන ලාභ අරමුණු කර නොගත් සංවිධාන ලාභ අරමුණු කර නොගත් සංවිධාන කොටස මේක ඇතුළට ගෙනල්ලා තියෙනවා. සමීකරණ ප්‍රශ්නය ඇතුළට තුන්වෙනි ප්‍රශ්නය ඇතුළට ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියනවා. ඒතර ලාභ අරමුණු කර නොගත් සංවිධාන වලට ලකුණු 10ක් දීලා තියෙනවා ඒ අවුරුද්දේ. එහෙනම් ඔන්න ඔය විදිහ තමයි තුන්වෙනි ප්‍රශ්නෙට 2022 අවුරුද්දේ පොඩ්ඩක් ඔන්න වෙනස් වුණා. මේක ඇතුළට සමීකරණ ලකුණු 30ක් දීලා ලාභ අරමුණු කරනගත් වලට ලකුණු 10ක් දුන්නා. හරි. ඊළඟට අපි යමු 2023 අවුරුද්දේ මොකද වුනේ කියලා 2023 අවුරුද්දේ ගිණුම් කරන සමීකරණය සහ අර විදියටමයි ආවේ. 2022 අවුරුද්දේ ආපු විදියටමයි ආවේ. අයන්න කොටස එන පුතේ ගිණුම් කරන සමීකරණේ ගිණුම් කරන සමීකරණේ මේ විදිහටම එනවා. ගිණුම් කරන සමීකරණය ලකුණු 30ක්. ඒ අවුරුද්දේ ලකුණු 30ක් දීලා තිබ්බා. ඒ අවුරුද්දේත් අපිට ආ කොටසේ ලාභ අරමුණු කරනගත් සංවිධාන දාලා දෙනවා. ලාභ අරමුණු කරනගත් සංවිධාන ලාභ අරමුණු කරනගත් සංවිධාන ලාභ අරමුණු කරනගත් සංවිධාන ලාභ අරමුණු කරනගත් සංවිධාන වල ලකුණු 10ක බර දැවීමක් දීලා දිනවා. එතකොට අපි දන්නවා මේ ලාභ අරමුණු කරනගත් සංවිධාන කියලා කියන්නේ යම්කිසි ලාභය මූලික අරමුණු කරනගෙන යම්කිසි සමාජයට සුබ සාධනය සැලගෙන යම් පොදු කටයුත්තක නියැලෙන ලාභ අරමුණේ තොර සංවිධාන වලට අපි කියනවා ලාභ අරමුණු කරනගත් සංවිධාන. ඒතර මේ ලාභ අරමුණු කරනගත් සංවිධාන අපිට 12 වසරේ පාඩමක් විදිහට තමයි හම්බ වෙන්නේ. ඒතර මේකේ අපි ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම අතිරික්තය හෝ වුණතාවය හොයාගන්න එක. ඒ දෙකම ලැබීම් හා ගෙවීම් ගිණුම නැත්නම් ලාභ අරමුණු කරනගත් සංවිධානයේ මුදල් ගිණුම පිළියෙල කරන එක සහ සමාජික මුදල් ගිණුම පිළියෙල කිරීම. ඒ දෙකම සමුචිත අරමුදල වගේ එකක් හොයන විදිය නැත්නම් යම් අරමුදල් කීපයක් ඕගලන්ට හොයන විදිය මේ ගානේදී අහන්න පුළුවන්. එතකොට උදාහරණ විදිහට ගත්තොත් එimhe ක්‍රීඩා අරමුදලක් තියෙන්න පුළුවන්, ගොඩනැගිලි අරමුදලක් තියෙන්න පුළුවන්. උදාහරණයක යාව ජීව අරමුදලක් තියෙන යාව ජීව සමාජික මුදල් අරමුදලක්. ඊළඟට අරමුදල් කොහොමද අරමුදල් තුල අපි වාර්තා කිරීම කරන්නේ? ඒකම ලැබීම් හා ගෙවීම් ගිණුම ආදායම් ප්‍රකාශනය හා සමාජික මුදල් ගිණුම පිළියෙල කිරීම සම්බන්ධයෙන් තමයි මේ තුල ඔයගලන්ගෙන් වැඩිපුරම අහන්න ඉඩකඩ තියෙන්නේ. හරි අපි බලමු 2024 අවුරුද්දේදී මොන විදියටද අපේ තුන්වෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ කියලා. 2024 අවුරුද්දේදී අපිට සමීකරණ ගාන ඒ විදියටම තියෙනවා. මේ විදිහටමයි වදේ තියෙන්නේ. අයන්න කොටසේ තියෙනවා ගිණුම් කරන සමීකරණය තියෙනවා. ගිණුම් කරන සමීකරණය ලකුණු 30ක් දීලා තියෙනවා. ගිණුම් කරන සමීකරණේ ලකුණු 30ක් දීලා තියෙනවා. පහුගිය අවුරුද්ද වගේම ඒ දෙකම ආ කොටසේ අපිට ලාභ අරමුණු ඇවිල්ලා තියෙනවා. ආ කොටසේ ලාභ අරමුණු කරනකක් තියෙනවා. ලාභ අරමුණු කර ලාභ අරමුණු කරන ගත්තලට ඒ අවුරුද්දේ ලකුණු 10ක් අපිට දීලා තියෙනවා 2024 අවුරුද්දේ. 2025 අවුරුද්දේ අපි බැලුවොත් එහෙනම් 2025 අවුරුද්දේ සමීකරණ ගාන සහ ලාභ අරමුණු විදිය සම්මිශ්‍රණයක් විදිහට තමයි අපේ තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. හැබැයි 2025 අවුරුද්දේ අපිට පොඩි තොරතුරක් දෙනවා මේ තුලට. ඔන්න බලන්න
ගිනුම් කරන සමීකරණය මේ විදිහටම තියෙනවා. ගිනුම් කරන සමීකරණය අපිට දීලා තියෙනවා. ඒත් එකම ආ කොටසේ අපිට ලාභ අරමුණු කර නොගත් දීලා තියෙනවා. ලාභ අරමුණු කර නොගත් දීලා තියෙනවා. මෙන්න මෙතන 2025 අවුරුද්දේ අපිට පොඩි තොරතුරක් දෙනවා. ඊළඟ අවුරුද්දේ දැන් අපි මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන තොරතුරු සියල්ලම කතා කරාට පස්සේ මම ඔයගලන්ට 2026 අවුරුද්දේ මොන වගේ විදියට ප්‍රශ්න පත්‍රයේ ඊද කියලා පොඩි පුරෝකථනයක් කරන මේ 2026 අවුරුද්දේ ඔයගලන් ලියන අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන් තමයි මම මෙතන දීලා තියෙන්නේ. දැන් හිස්ව තියෙන්නේ. අපි බලමු මේ පහුගිය අවුරුදු ටිකේ තියෙන පහුගිය අවුරුදු වල දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය අනුව මේ අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ මොන වගේ වෙයිද අපිට මේ 2025 අවුරුද්දේදී පොඩි තොරතුරක් දෙනවා. 2026 අවුරුද්දේ තුන්වෙනි ප්‍රශ්නේ මේ මොන වගේ වෙයිද කියලා. 2025 අවුරුද්දේ අපිට සමීකරණයට තියෙන ලකුණු 5කින් අඩු කරලා තියෙනවා. ඒත් එක්කම ලාභ අරමුණු කරනගත් සංවිධාන වලට තියෙන වරදවීම වැඩි කරලා තියෙනවා 5කින්. ඒතකොට අපිට පේනවා ලාභ අරමුණු කරනගත් සංවිධාන වලට ලකුණු 10යි දිගින් දිගටම අවුරුදු වල තිබ්බ එක එයා ලකුණු 5කින් වැඩි කරලා සමීකරණයට තියෙන ලකුණු ප්‍රමාණය ලකුණු 5කින් අඩු කරලා තියෙනවා. අපි බලමු එහෙනම් 2026 මොන වගේ වෙයිද කියලා. හරි අපි ඊළඟට කතා කරන්න යන්නේ පුතේ ප්‍රශ්නාංක 4 සම්බන්ධයෙන්. ප්‍රශ්නාංක 4 අපි දන්නවා ප්‍රශ්නාංක 4 අපිට එන්නේ මූලික සටහන් පොත් සහ සාමාන්‍ය මූලික සටහන් පොත් එක පහුගිය අවුරුදු වල මොන විදිහටද ආවේ කියලා මොන වගේද වෙනස් වුනේ කියලා අපි බලාගෙන යමු. 4 වෙනි ප්‍රශ්නය ටිකක් ගොඩක් දරුවෝ තෝරගන්න ප්‍රශ්නයක්. 2019 4 වෙනි ප්‍රශ්නේ අපිට මෙන්න මේ විදිහටයි ආවේ. අයන්න කොටසේ අපිට මූලික සටහන් පොත් ඇවිල්ලා තිබ්බා. මූලික සටහන් පොත් වලට ලකුණු 20ක් දීලා තිබ්බා. ඒ අවුරුද්දේ මූලික සටහන් පොත් වලට ලකුණු 20ක් දීලා තියෙනවා. ඒතර අපි දන්නවා මේ මූලික සටහන් පොත් යටතේ ඔයගලන් දැනගෙන ඉන්න ඕනේ. මූලික සටහන් පොත් දැන් අපි දන්නවා මේ ප්‍රශ්නේ තනිකරම මූලික සටහන් පොත් කියන එක නියෝජනය වෙනවා දිගටම. ඒතර මූලික සටහන් පොත් සම්බන්ධයෙන් ඔයගලන් දැනගෙන ඉන්න ඕනේ පුතේ. මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය, ඊළඟට විකුණුම් ජර්නලය, සුළු මුදල් ගෙවීම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය, ගැනුම් ජර්නල්, විකුණුම් ජර්නල්, පොදු ජර්නල්. ඒතර මෙන්න මේ මූලික ජර්නලයන් සියල්ලම පිළිබඳව ඔයගලන්ගේ අවබෝධය තියෙන්න ඕනේ. ඒත් එක්කම ඒවා කොහොමද පොදු ලෙජරයට පිටපත් කිරීම කරන්නේ සහ කොහොමද ඒවා අපි ගිණුම්ගත කරනවා නම් පොදු ලෙජරයට පිටපත් කිරීම සහ ඒ පොදු ලෙජරයට මූලික පොත්වල එකතුන් කොහොමද අපි පොදු ජර්නල් එකේ වාර්තා කරන්නේ මේවල දිත්ව සටහන් මොන වගේද කියන එක සම්බන්ධයෙන් සම්පූර්ණ අවබෝධයක් තියෙන්න ඕනේ. කොහොමද වැට් සහිත ව්‍යාපාරයක මූලික සටහන් පොත් පිළියෙල කිරීම සම්බන්ධයෙන් උත් ඔයගලන්ගේ දැනුම තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට අපේ උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ මූලික පොත් එන්නේ වැට් සහිත ව්‍යාපාරයක්. ඒතකොට ඔයගලන් වැට් වලට සූදානම් වෙලා ඉන්න ඕනේ. හරි. අපි බලමු ආ කොටසේ මොකක්ද ආවේ කියලා. 2019 අවුරුද්දේ ආ කොටසේ ඇවිල්ලා තියෙන්නේ ලාභ අරමුණු කරනකත්. ඒතකොට ඒ අවුරුද්දේ ලාභ අරමුණු කරනකත් තිබිලා තියෙන්නේ මෙන්න මේ මූලික පොත් එක්ක තමයි තිබිලා තියෙන්නේ. ලාභ අරමුණු කරනකත් ලකුණු 20ක් දීලා තියෙනවා. ලාභ අරමුණු කරනකත් ලකුණු 20ක් දීලා තියෙනවා. හරි අපි ඊළඟට බලමු 2020 අවුරුද්දේදී මොන වගේද අපේ 4 වෙනි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. 4 වෙනි ප්‍රශ්නේ ඔන්න උඩයට පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා. 2020 අවුරුද්දේදී අයන්න කොටසට අපිට ඇවිල්ලා තියෙනවා ලාභ අරමුණු කරනකත් ඇවිල්ලා තියෙනවා. ඒත් ඒ අවුරුද්දේ අපිට ලකුණු 14ක බර තැබීමක් දීලා තියෙනවා ලාභ අරමුණු කරනකත් වලට. ඊළඟට ආ කොටසේ අපිට මූලික පොත් අහලා තියෙනවා. ආ කොටසේ මූලික පොත් අහලා තියෙනවා. ආ කොටසේ මූලික සටහන් පොත් අහලා තියෙනවා. මූලික සටහන් පොත් ආ කොටසේ අහලා තියෙනවා. මූලික සටහන් පොත් ඒකට ලකුණු 26ක බර තැබීමක් දීලා තියෙනවා. ලකුණු 26ක් දීලා තියෙනවා.
ඊළඟට අපි බලමු 2021 අවුරුද්දේ මොන වගේ දාවේ කියලා. 2021 අවුරුද්දේදී අපි හතරවෙනි ප්‍රශ්නෙට ඔන්න වෙනස් වෙන්න පටන් ගන්නවා 2021 අවුරුද්දේදී. 2021 අවුරුද්දේදී අපිට අපේ මූලික සටහන් පොත් කොටසට එනවා අයන්න කොටසට එනවා ආයෝජන තීරණ කියන කොටස. ආයෝජන තීරණ දැන් ආයෝජන තීරණ එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා ප්‍රාග්ධන තීරණ එහෙම නැත්නම් ව්‍යාපෘති ඇගීම කියන කොටස එනවා. මෙතන අපි දන්නවා පිළිගෙවුම් කාලක්‍රමය. ඒ දෙකම ශුද්ධ වර්තමානාගේ අපි NPV කියලා කියන්නේ net present value එක ශුද්ධ වර්තමානාගේ. ඊට පස්සේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය වගේ අපි දන්නවා ව්‍යාපෘතියක් අග යන්න යොදා ගන්න ක්‍රම සම්බන්ධයෙන් තමයි මෙතනදී අහන්නේ. අපිට ඇස්තමේදුවක් අහන්නේ කළමනාකරන ගිණුම් කරන්නේ සම්බන්ධයෙන්ම. ඒතර ආයෝජන තීරණ මුලින්ම ඇවිල්ලා තියෙනවා ඔන්න 2021 අවුරුද්දේදී අපේ හතරවෙනි ප්‍රශ්නේ ඇතුළට ආයෝජන තීරණ වලට අපිට ඒ අවුරුද්දේදී ලකුණු 10ක් දීලා තියෙනවා. ලකුණු 10ක් දීලා තියෙනවා. ඒතකොට ආ කොටසේ අපිට මූලික පොත් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. මූලික සටහන් පොත්. මූලික සටහන් පොත්. ඉතින් මේ මූලික සටහන් පොත් වලට අපිට ලකුණු 30ක බර තැබීමක් දීලා තියෙනවා. ලකුණු 30ක් දීලා තියෙනවා. ලකුණු 30ක් දීලා තියෙනවා. හරි. එතකොට මේ මූලික පොත් එක ඒ අවුරුද්දේ අපිට වැරදි නිවැරදි කිරීමක් දාලා තිබ්බා. වැරදි නිවැරදි කිරීමුත් මේක ඇතුළෙම තිබ්බේ වැරදි නිවැරදි කිරීම. මූලික පොත් ඇතුළෙම දාලා තිබ්බ කතාව. හරි. ඊළඟට අපි බලමු 2022 අවුරුද්දේ මොන වගේ දාවේ කියලා. 2022 අවුරුද්දේ හතරවෙනි ප්‍රශ්නේ අපිට අයන්න කොටසට ආයෙ ඔන්න මූලික පොත් උඩට ඇවිල්ලා තියෙනවා. මූලික සටහන් පොත් අපිට උඩට ආවා. මූලික සටහන් පොත් මූලික සටහන් පොත් මූලික සටහන් පොත් මූලික සටහන් පොත් ආවේ අපිට එතකොට බැංකු සැසඳුම් එක්ක බැංකු සැසඳුම් එක්ක තමයි ආවේ මූලික පොත්. ඒ අවුරුද්දේ අපිට මූලික සටහන් පොත් වලට ලකුණු 30ක බර දැවීමක් දීලා තිබ්බා. ලකුණු 30ක් මූලික සටහන් පොත් වල දීලා තිබ්බා. ඊළඟට ඒ අවුරුද්දේ අපිට මේ ලාභ අරමුණු කරන උගත් සංවිධාන තමයි ඒක ඇතුළට ඔන්න ආයි ඒ අවුරුද්දේ අපිට ආයෝජන තීරණ බැංකු සැසඳුම් අපිට 2022 අවුරුද්දේ අයන්න කොටසේ මූලික සටහන් පොත් තියෙනවා. ඒකම අපි දන්නවා 2021 අවුරුද්දේ අපිට ආයෝජන තීරණ ආවනේ මේ ප්‍රශ්නේ තුලට. 2022 අවුරුද්දේ ආ කොටසේ අපිට ආයෝජන තීරණ දාලා තියෙනවා. ආයෝජන තීරණ දාලා තිනවා. ඒක ලකුණු 10ක් අපිට දීලා තිනවා ආයෝජන තීරණ වලට. දැන් 2021 අවුරුද්දේත් ආයෝජන තීරණ තියෙනවා. 2022 අවුරුද්දේත් අපිට ආයෝජන තීරණ ආවා. හතරවෙනි ප්‍රශ්නෙට අපි බලමු එහෙනම් 2023 අවුරුද්දේ මොන වගේද අපි හතරවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. 2023 අවුරුද්දේ අපිට මෙන්න මේ විදිහට තමයි අපේ හතරවෙනි ප්‍රශ්නේ අයන්න කොටස අපි බලමු අයන්න කොටසට මොනවද ඇවිල්ලා තිබ්බේ කියලා. අයන්න කොටසට ඇවිල්ලා තියෙන පුතේ අපිට 2023 අවුරුද්දේ මූලික සටහන් පොත් ඇවිල්ලා තියෙනවා. මූලික සටහන් පොත් වල අපිට ලකුණු 30ක් දීලා තියෙනවා. මූලික සටහන් පොත් වල ලකුණු 30ක් දීලා තියෙනවා. ඒත් එකම ඒ අවුරුද්දේ ආ කොටසේ අපිට තියෙන්නේ ආයෝජන තීරණ. දැන් ආයෝජන තීරණ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. 2023 අවුරුද්දේත් අපිට ආයෝජන තීරණ හතරවෙනි ප්‍රශ්නේ ලකුණු 10ක කොටසක් තමයි ඇවිල්ලා තිබ්බේ. ආයෝජන තීරණත් ඔන්න දිගින් දිගටම හතරවෙනි ප්‍රශ්නෙට එන ස්වභාවයක් අපිට මෙතන ඉඳලා දකින්න තියෙනවා. හරිද? හරි. මේ දිගේට තිබ්බ අපිට 2021 ඉඳලා 22 තියෙනවා 23ත් තියෙනවා. ඊළඟට අපි 24 අවුරුද්ද දෙමු. 24 අවුරුද්දෙත් අපිට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. 2024 අවුරුද්දේ අපිට අයන්න කොටසේ මූලික සටහන් පොත් තියෙනවා පුතේ. මූලික සටහන් පොත් අයන්න කොටසේ මූලික සටහන් පොත් තියෙනවා. එතකොට මූලික සටහන් පොත් වලට අපිට ඒ අවුරුද්දේ ලකුණු දීලා තියෙනවා. මූලික සටහන් පොත් වලට 2024 අවුරුද්දේ අපිට දීලා තිබ්බ ලකුණු 20ක්. ලකුණු 20ක් දීලා තියෙනවා. ඒත් එකම ආයන්න කොටසට අපිට අවිල්ලා තිබ්බා. ආයන්න කොටසට අපිට ඇවිල්ලා තියෙනවා ගිණුම් කරන අනුපාත ඇවිල්ලා මෙන්න. ආ කොටසට
ගිනුම් කරන අනුපාත ඇවිල්ලා තියෙනවා. ගිනුම් කරන අනුපාත. ගිනුම් කරන අනුපාත. ගිනුම් කරන අනුපාත ඇවිල්ලා තියෙනවා. ගිනුම් කරන අනුපාත වලට ලකුණු 10ක් දීලා තියෙනවා මේ අවුරුද්දේ. ඒත් එකම ඊළඟ කොටස විදියට අපි දන්නවා 2024 අවුරුද්දේ යන්න කොටස විදියට මේක කොටස් 3කට බෙදලා තියෙනවා. යන්න කොටස විදියට අපිට ආයෝජන තීරණ ඒකෙත් අහලා තියෙනවා. ආයෝජන තීරණ. එතකොට ඒකටත් ලකුණු 10ක් දීලා තියෙනවා. ඒ අවුරුද්දේ ලකුණු 10ක් දීලා තියෙනවා. දැන් ඔන්න 2024 අවුරුද්දේ මේක ඇතුළට ගිණුම් කරන අනුපාත ඇවිල්ලා තියෙනවා. මූලික සටහන් පොත් ආයෝජන තීරණ වලට අමතරව. ඊළඟට අපි බලමු 2025 අවුරුද්දේ මොන වගේ දාවේ කියලා. 2025 අවුරුද්දේ 4 වෙනි ප්‍රශ්නෙට ආයි අපිට මෙන්න මේ විදිහටයි එන්නේ. අයන්න කොටසේ මූලික සටහන් පොත් තියෙනවද? අයන්න කොටසේ මූලික සටහන් පොත්. අයන්න කොටසේ මූලික සටහන් පොත් වලට අපිට ලකුණු 25ක් දීලා තියෙනවා. ලකුණු 25ක් දීලා තියෙනවා. ඒ දෙකම අපේ ආයන්න කොටසට ආයෝජන තීරණ ඇවිල්ලා තියෙනවා. ආයෝජන තීරණ. එතන මේ ආයෝජන තීරණ වලට ලකුණු 15ක් අපිට ඒ අවුරුද්දේ දීලා තියෙනවා. ලකුණු 15ක බර දෙවීමක් දීලා තියෙනවා. මේ අවුරුද්දේ අපිට NPV අපි දිගටම NPV නම් අහනවා. NPV අහනවා. ඒත් එකම NPV වලට අමතරව අපිට accounting rate of return එක ARR එකක් අහලා තිබ්බා. ARR එක අහලා තිබ්බා. එතකොට අපිට පේනවා 2025 අවුරුද්දේ අපේ 4 වෙනි ප්‍රශ්නේ මූලික සටහන් පොත්වල ලකුණු ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරලා ආයෝජන තීරණ අර 10ක් තිබ්බ එක ආයෝජන තීරණ 15කට වගේ ගෙනෙලා තියෙනවා ලකුණු ප්‍රමාණය. හරි. අපි බලමු කොහොමද 2019 ඉඳලා 5 වෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ කියලා. බලාගෙන යමු ටක් ගාලා 2019 ඉඳලා 25 දක්වා 5 වෙනි ප්‍රශ්නේ අපිට මේකත් තෝරගන්න ප්‍රශ්නයක් විදිහට තමයි හැදෙන්නේ. 5 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 5 වෙනි ප්‍රශ්නේ අපි දන්නවා 5 වෙනි ප්‍රශ්නේ අයන්න කොටසකදී හවුල් ව්‍යාපාර තමයි නියෝජනය වෙන්නේ. හවුල් ව්‍යාපාර. ඒතර හවුල් ව්‍යාපාර වලට 2019 දී අපිට ලකුණු 20ක් දීලා තිබ්බා. 2019 දී ලකුණු 20ක් දීලා තිබ්බා. ඒ දෙකම ආ කොටසට පිරිවැය ලාභ පරිමා ආ කොටසේ අපිට පිරිවැය ලාභ පරිමා වලින් තමයි ඇවිල්ලා තිබෙන්නේ. 2019 පිරිවැය ලාභ පරිමා වෙන දායකය ඒත් එකම සමාජඡේද ලක්ෂ්‍ය වගේ අපිට පිරිවැය ලාභ පරිමා වලට ලකුණු 20ක් දීලා තියෙනවා. ඒ අවුරුද්දේ ලකුණු 20ක් දීලා තිබ්බා 2019 දී. ඒතකොට හවුල් ව්‍යාපාර. ඒතකොට ඔයගොල්ලන් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් පුතේ දැනගෙන ඉන්න ඕනේ. හවුල් ව්‍යාපාරයේ හිමිකම වෙනස් වෙන අවස්ථාවන් 3ක් තියෙනවා. ඔයගොල්ලන්ගේ උසස් පෙළ ගිණුම් කරන්නට අදාළව. ඒ තමයි නව හවුල්කරුවෙකු බඳවා ගැනීම, ඉන්න හවුල්කරුවෙකු ඉවත් වීම සහ ලාභාලාභ අනුපාතයේ වෙනස් වීමක් වුණොත් එහෙම ඒකම හවුල්කරුවෝ බඳවා ගැනීම වර්ෂයේ මුල හෝ අග සිද්ධ වෙන්න පුළුවන්. ඒකම ඉන්න හවුල්කරුවෙකු ඉවත් වීම වර්ෂයේ මුල හෝ අග වෙන්න පුළුවන්. මේවා ගිණුම් තෙබීම් සිද්ධ කරන විදිය එතෙම ගොඩක් වෙලාවට හවුල් ව්‍යාපාර ගිණුම් කරන ප්‍රශ්නේදී ඔයගලන්ට එන්නේ ආදායම් ප්‍රකාශනය හදන්න. ඒත් එකම හවුල්කරුවන්ගේ හවුල් ව්‍යාපාර ගිණුම් කරනේදී ගොඩක් වෙලාවට ඔයගලන්ගෙන් අහන්නේ නව හවුල්කරුවෙකු බඳවා ගැනීම හෝ ඉවත් කිරීම වෙන්න පුළුවන්. ඒත් එකම ආදායම් ප්‍රකාශනය අහනවා. ඒත් එකම ප්‍රාග්ධන සහ ජංගම ගිණුම ඔයගලන්ගෙන් අහනවා. ඔන්න ඔය ටික තමයි අහන්නේ. ඒතොර ලකුණු 20ක් දෙකෙන්දීම දීලා දිනවා. බලමු 2020 අවුරුද්දේදීත් කොහොමද ආවේ කියලා. 2020 අවුරුද්දේදීත් අපිට හවුල් ව්‍යාපාර අපිට දැක ගන්න පුළුවන්. අයන්න කොටසේ හවුල් ව්‍යාපාර වලට අපිට ලකුණු 20ක් දීලා තියෙනවා. 2020 අවුරුද්දේ ලකුණු 20ක් දීලා තියෙනවා. ඒකම 2020 අවුරුද්දේදී මේ හවුල් ව්‍යාපාර නැත්නම් 5 වෙනි ප්‍රශ්නේදී අපිට 5 වෙනි ප්‍රශ්නේ හවුල් ව්‍යාපාර ආයන්නේ තියෙනවා. ආ කොටසට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. අපි දන්නවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය අපි දන්නවා මේකට අදාළ ප්‍රමීතය වෙන්නේ පුතේ LKAS 7 LKAS 7 අනුව මුදල් ප්‍රවාහය අපිට ඍජු හෝ වක්‍ර විදිහට හදාන්න පුළුවන්. ඒතර අපිට මේකට ලකුණු
20ක් දාලා තියෙනවා ඒ අවුරුද්දේදී ලකුණු 20ක් දීලා තියෙනවා හවුල් වලට 20යි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේට 20යි 21 අවුරුද්දේ 21 අවුරුද්දෙත් ගත්තොත් එහෙම මේ විදියම තමයි 21 අවුරුද්දෙත් මේ විදියටම ඉන්නේ අයන්නේ අපිට හවුල් ව්‍යාපාරේනෝකේ අයන්නේ හවුල් ව්‍යාපාරේනෝ එතකොට ඒකට ලකුණු 20යි ඒත් එකම ආයන්නේදී අපිට එනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ නා කොටස එනවා අපිට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඒ විදිහටම ඊ අවුරුද්දේ වගේම මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඇවිල්ලා තියෙනවා. ඒකට ලකුණු 20ක් දීලා තියෙනවා. ලකුණු 20ක් දීලා තියෙනවා. හරි ඊළඟට 2022 අවුරුද්ද ගත්තොත් එහෙම 2022 අවුරුද්දේ අපිට හවුල් ව්‍යාපාරات එක්ක ඔන්න වෙනස් වෙලා තියෙන පොඩ්ඩක් 2022 අවුරුද්දේ හවුල් ව්‍යාපාර අයන්න කොටස තිබ්බා හවුල් ව්‍යාපාර ගිණුම් කරන්නේ අපිට තිබ්බා හවුල් ව්‍යාපාර වලට ලකුණු 20ක් තියෙනවා. ඒ විදිහටම 22 අවුරුද්දේ අපිට පොඩ්ඩක් වෙනස් වෙනවා. හවුල් ව්‍යාපාර වලට ලකුණු 22ක් දීලා තියෙනවා. 2022 අවුරුද්දේ හවුල් ව්‍යාපාර වල ලකුණු 22ක් දීලා තියෙනවා. ඒ දෙකම ආ කොටසේදී අපෙන් ආ කොටසේදී අහලා තියෙනවා. අපේ ගිණුම් කරන අනුපාත අහලා දෙනවා. ගිණුම් කරන අනුපාත කොටසට අපිට ලකුණු 18ක් දීලා තියෙනවා. ඔන්න 22 දී මේක වෙනස් වෙලා තියෙනවා. මුදල් ප්‍රවාහ අයින් වෙලා තියෙනවා. එකින් 22 අවුරුද්දේදී. අපි බලමු 23 අවුරුද්දේ මොන වගේද මේ ආසන්න අවුරුදු තුන තමයි 23 24 25 23 දී අපේ පස්වෙනි ප්‍රශ්නේ හවුල් ව්‍යාපාර එවිලා තියෙනවා එන්නම් ඔන්න අයන්න හවුල් ව්‍යාපාරම තමයි හවුල් ව්‍යාපාර එවිලා තියෙනවා හවුල් ව්‍යාපාර. එතන ඒ අවුරුද්දේදී අපිට හවුල් ව්‍යාපාර වලට ලකුණු දීලා තියෙනවා පුතේ ලකුණු 25ක් දීලා තියෙනවා ලකුණු 25ක් දීලා තියෙනවා ලකුණු 25ක්. ඒත් එකම ආ කොටසට අපෙන් එවිලා තියෙනවා ආයන්න කොටසට ගිණුම් කරන අනුපාත තමයි ඇවිල්ලා තියෙන්නේ. ගිණුම් කරන අනුපාත ඇවිල්ලා තියෙනවා. ගිණුම් කරන අනුපාත වලට ලකුණු 15ක් දීලා තියෙනවා ඒ අවුරුද්දේදී. මේ 2023 දී අපි බලමු 24 දී මොන වගේ දුන්නේ කියලා. 24 දී අපිට 2024 දී හවුල් ව්‍යාපාර ගාන ඒ විදිහටම තියෙනවා එතන. අපි ගමු හවුල් ව්‍යාපාර අයන්න කොටසේ හවුල් ව්‍යාපාර තියෙනවා. හවුල් ව්‍යාපාර වලට තියෙන ලකුණු ප්‍රමාණය ඒ අවුරුද්දේ පොඩ්ඩක් තවත් ලකුණු 5කින් වැඩි වුණා. ලකුණු 30ක් දීලා තියෙනවා. 2024 අවුරුද්දේ කාලෙකින් පස්සේ අපෙන් 2024 අවුරුද්දේ කාලෙකින් පස්සේ පේපර් එකට බැංකු සැසඳුම් ගාණක් දාලා තිබ්බා. බැංකු සැසඳුම් ප්‍රකාශන ගාණක් ඒකට ලකුණු 10ක් දීලා තිබ්බා. මේක අපිට පස්වෙනි ප්‍රශ්නේ තමයි හවුල් ව්‍යාපාරات එක්ක තමයි ඇවිල්ලා තිබ්බේ. 2025 අවුරුද්දේ බලමු. 2025 අවුරුද්දේ අයන්නේ අපිට හවුල් ව්‍යාපාරම තියෙනවා. හවුල් ව්‍යාපාර තියෙනවා. හැබැයි හවුල් ව්‍යාපාර වලට අපිට ලකුණු 2025 අවුරුද්දේදී ලකුණු 25ක් දීලා තිබ්බා. 25යි. ලකුණු 25යි. හැබැයි මේකේ 2025 අවුරුද්දේ පොඩි විශේෂත්වයක් තියෙනවා අපිට මේ දක්වා අපිට හවුල් ව්‍යාපාර ගිණුම් කරන්නේදී අහලා තිබ්බේ හවුල්කරුවෝ 3 දෙනෙක් ගැන තමයි අහලා තිබ්බේ. පුතේ මෙන්න හවුල්කරුවෝ 4 දෙනෙක් ගැන අපිට ප්‍රශ්නයක් දාලා තිබ්බා. හවුල්කරුවෝ 4 දෙනෙක්. ඉතින් විශේෂත්වයක් ඒ කියන්නේ මේකේ හවුල්කරුවෝ ඉන්න සංඛ්‍යාව වැඩි කරලා දෙනවා 4ක් දක්වා. ඉතින් ගිණුම් තැබීම් කරන විදිහ ඒ ආකාරයෙන්ම තමයි අපිට බඳවා ගැනීම ඉවත් කිරීම වලදී ගිණුම් තියෙන විදිය වෙනස් වෙන්නේ නැහැ. හවුල්කරුවෝ 4 දෙනෙක් බඳවාගත්ත කියලා. හැබැයි වෙනස් වීම වෙන්නේ ඒගොල්ලන්ට අර දැන් පැරණි හවුල්කරුවෝ කවුද, නව හවුල්කරුවෝ කවුද, ඉවත් වෙලා යන හවුල්කරුවෝ කවුද ඒවා අඳුන ගන්න ඕනේ. ඒක අඳුනගෙන ඉවරලා නිවැරදිව අපේ තියරි එකයි. ඒක නිවැරදිව හවුල්කරුවන් අතර අපිට බෙදා හැරීම සිදු කරන්න තියෙන්නේ. හරි. ඊළඟට ආ කොටසේ අපිට ආ කොටසේ ඇවිල්ලා තියෙනවා ගිණුම් කරන අනුපාත. ආ කොටසේ අපිට ගිණුම් කරන අනුපාත ඇවිල්ලා තියෙනවා. ගිණුම් කරන අනුපාත වලට ලකුණු 15ක් දීලා තියෙනවා. ලකුණු 15ක් දීලා තියෙනවා. ඒ අවුරුද්දේ ලකුණු 15ක් දීලා තියෙනවා. එහෙනම් ඔන්න 2019 ඉඳලා 2025 දක්වා අවුරුදු වල අපිට කොහොමද අපේ
දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ගාන ආවේ කියන එක තමයි අපි ඔන්න කතා කරගෙන ගියේ. මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු 2019 ඉඳලා 25 දක්වා 6 වෙනි ප්‍රශ්නේ මොන වගේ විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියන එක. මෙන්න අපේ පේපරේ තියෙන අවසාන ප්‍රශ්නේ අපි කතා කරගෙන යමු. 2019 අවුරුද්දේ ඉඳලා අපි බලන්න යන්නේ දැන් 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ මොන වගේද 2025 අවුරුද්දටම ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි බලමු 2019 අවුරුද්දේදී අපේ 6 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මොන විදිහටද කියලා. ඒකවල 2019 අවුරුද්දේ අයන්න ප්‍රශ්නේ විදිහට 6 අයන්න විදිහට අපිට ඇවිල්ලා තියෙන්නේ ගිණුම් කරන අනුපාත. ගිණුම් කරන අනුපාත ප්‍රශ්නෙට ලකුණු 10ක් දීලා තියෙනවා පුතේ ඒ අවුරුද්දේ 6 වෙනි ප්‍රශ්නේ අයන්න කොටසදී. ඊළඟට ආයන්න කොටසේ අපිට ඇවිල්ලා තියෙනවා ආයෝජන තීරණ 2019 දී ආ කොටසේ ආයෝජන තීරණ වලට ලකුණු 10ක් දීලා තියෙනවා. ආයෝජන තීරණ වලට ලකුණු 10ක් දීලා තියෙනවා. ඊළඟට අපිට 2019 අවුරුද්දේම යන්න කොටසක් ඇවිල්ලා තියෙනවා. යන්න කොටසේ තමයි අපිට මුදල් ප්‍රවාහ ප්‍රකාශන තියෙන්නේ. යන්න කොටසේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය දීලා තිනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට ලකුණු 20ක් දීලා තියෙනවා. ලකුණු 20ක් දීලා තිනවා. එහෙනම් 2019 දී මෙන්න මේ විදිහට තමයි අපේ 2019 දී 6 වෙනි ප්‍රශ්නේ අයන්නට ගිණුම් කරන අනුපාත, ආයන්නට ආයෝජන තීරණ, යන්නට අපිට ඇවිල්ලා තියෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශන. අපි බලමු 2020 අවුරුද්දේදී මොන වගේද ඇවිල්ලා තියෙන්නේ කියලා. 2020 අවුරුද්දේදී අපි බලමු අයන්න කොටසට 2020 අවුරුද්දේදී අයන්නේදී අපිට අයන්න කොටස ඇවිල්ලා තියෙනවා පුතේ ගිණුම් කරන අනුපාත ඇවිල්ලා තියෙනවා. ගිණුම් කරන අනුපාත වලට අපිට දීලා තියෙනවා ලකුණු 10ක් දීලා තියෙනවා. ඒ අවුරුද්දේ ලකුණු 10ක් දීලා තියෙනවා ගිණුම් කරන අනුපාත වලට. ඊළඟට ආයෝජන තීරණ ඇවිල්ලා තියෙනවා පහුගිය අවුරුද්ද වගේම ආ කොටසේ ආයෝජන තීරණ ලකුණු 10ක් දීලා තියෙනවා ආයෝජන තීරණ වලට. ඊළඟට යන්න කොටසේ පිරිවැය ලාභ පරිමා ඇවිල්ලා තියෙනවා අපිට. යන්න කොටසට අපිට ඇවිල්ලා තියෙන්නේ පිරිවැය ලාභ පරිමා කියන කොටසට ඇවිල්ලා තියෙනවා. ඒකට අපිට ලකුණු 20ක් දීලා තියෙනවා ඒ අවුරුද්දේ. නම් 2020 අවුරුද්දේදී 6 වෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ ගිණුම් කරන අනුපාත මේ 19ත් අනුපාත තියෙනවා 20ත් අනුපාත තියෙනවා. ඉතින් 19ත් ආයෝජන තීරණ ඇවිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ ඇතුළෙම 20ත් ආයෝජන තීරණ තියෙනවා. හැබැයි 19 මුදල් ප්‍රවාහ තිබ්බේ මේකේ ආයෝජන මේ ආයෝජන තීරණ කොටසෙන් පස්සේ ඇවිල්ලා තියෙන්නේ පිරිවැය ලාභ පරිමා කියන කොටසට ලකුණු 20ක් දීලා තියෙනවා. බලමු 2021 දී මොන වගේද ඇවිල්ලා තියෙන්නේ කියලා. 2021 දී මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. අයන්න කොටසට ඇවිල්ලා තියෙනවා පුතේ ගිණුම් කරන අනුපාත. අයන්න කොටසට ඇවිල්ලා තියෙන්නේ පිරිවැය ලාභ පරිමා. පිරිවැය ලාභ පරිමා තමයි ඇවිල්ලා තියෙන්නේ. පිරිවැය ලාභ පරිමා. ඒකට අපිට 21 දී ලකුණු 20ක් දීලා තියෙනවා. ලකුණු 20ක බරතැබීමක් දීලා තියෙනවා 2021 දී ලකුණු 20ක් දීලා තියෙනවා. ඒ දෙකම ආ කොටසට අපිට ඇවිල්ලා තියෙනවා. ආ කොටසේ අපෙන් ගිණුම් කරන අනුපාත අහලා දෙනවා. ගිණුම් කරන අනුපාත. ආ කොටසේ අනුපාත ඇවිල්ලා තියෙනවා. අනුපාත වලට අපිට ලකුණු 10ක් දීලා තියෙනවා. ලකුණු 10ක් දීලා තියෙනවා ගිණුම් කරන අනුපාත වලට. ඒ දෙකම යන්න කොටස ඇවිල්ලා තියෙනවා. යන්න කොටසේදී අපෙන් ඇවිල්ලා තියෙන්නේ ලාභ අරමුණු කරනකත්. අන්න ලාභ අරමුණු කරනකත් අපිට මේ ලාභ අරමුණු කරනකත් ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ වගේ තියවිලා තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ දැන්. ලාභ අරමුණු කර නොගත් ඒකට අපිට ලකුණු 10ක් දීලා තියෙනවා. 2021 අවුරුද්දේ ලකුණු 10ක් දීලා තියෙනවා.
බලමු 2022 දී මොන වගේද තත්ත්වය කියලා. 2022 අවුරුද්දේදී ඔන්න අපිට කොටස් දෙකකට හැදෙන. ඒ තමයි අයන්න කොටස. අයන්න කොටසේ අපිට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය එනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය එනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය එනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඒකට අපිට ලකුණු 20ක් දීලා දිනවද? ලකුණු 20ක්. ඊළඟට ආ කොටසේ අපිට පිරිවැය ලාභ පරිමා එනවා. ආ කොටසේ පිරිවැය ලාභ පරිමා එනවා. පිරිවැය ලාභ පරිමාව වෙනවා. පිරිවැය ලාභ පරිමාවට අපිට ලකුණු 20ක් දීලා දෙනවා. එහෙනම් කොටස් දෙකකට ඔන්න 2022 අවුරුද්දේදී අර වෙලා තියෙනවා මුදල් ප්‍රවාහ සහ පිරිවැය ලාභ පරිමාව තමයි ලකුණු 20 20 දීලා තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ. ඊළඟට අපි බලමු 2022 අවුරුද්දේදී 2022 අවුරුද්දේදී මේ විදිහට තිබ්බා. 2023 දී 2023 අවුරුද්දේදී අපේ 6 වෙනි ප්‍රශ්නේ අයන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ අයන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ අයන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ අපිට අයන්න කොටසේ අපිට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ලකුණු 20ක් දීලා තියෙනවා. ඒත් එකම ගිය අවුරුද්දේ වගේම 2022 අවුරුද්දේ වගේම 23 දීත් අපිට ආ කොටසේ පිරිවැය ලාභ පරිමා දාලා තියෙනවා. පිරිවැය ලාභ පරිමා දාලා තියෙනවා. මේකට අපිට ලකුණු 20ක් දීලා තියෙනවා. පිරිවැය ලාභ පරිමාවට ලකුණු 20ක් දීලා තියෙනවා. අපි බලමු 2024 අවුරුද්දේ මොන වගේද කියලා. 2024 අවුරුද්දේ ඔන්න ඔය විදිහටමයි ඇවිල්ලා තියෙන්නේ. 2024 අවුරුද්දේ අපිට 2024 අවුරුද්දේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ පිරිවැය ලාභ පරිමා. හරි. now අයන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඒ දෙකම ආ කොටසේ අපිට පිරිවැය ලාභ පරිමා අහලා තියෙනවා. ආ කොටසේ පිරිවැය ලාභ පරිමා අහලා තියෙනවා. ඒ ලකුණු 20ක් දීලා තියෙනවා. ලකුණු 20ක් දීලා තියෙනවා. ඊළඟට 2025 අවුරුද්දේ 2025 අවුරුද්දේ ඔය විදියටම තමයි අපිට ලකුණු දීලා තියෙන්නේ. සහ ගාන ඇවිල්ලා තියෙන්නේ මේ විදිහටමයි. අයන්නට ඇවිල්ලා තියෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට අපි ලකුණු 20ක් දීලා තියෙනවා. ඒ දෙකම පිරිවැය ලාභ පරිමා දීලා තියෙනවා. පිරිවැය ලාභ පරිමා පිරිවැය ලාභ පරිමාවට අපිට ලකුණු 20ක් දීලා තියෙනවා. එතකොට අපිට 2022 අවුරුද්දේ ඉඳලා 2025 අවුරුද්ද වෙනකම්ම මෙන්න මේ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ ව්‍යුහය අපිට දැක ගන්න පුළුවන්. මුදල් ප්‍රවාහ සහ පිරිවැය ලාභ පරිමාවල එකතුවක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. 2022 අවුරුද්දේ ඉඳලාම දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපි මේ වෙනකොට 2019 ඉඳලා පොතේ 2025 අවුරුද්ද වෙනකම් ඔයගලන්ගේ ගිණුම් කරන දෙවෙනි ප්‍රශ්නය මොන වගේද ඇවිල්ලා තියෙන්නේ කියන එක අපි විශ්ලේෂණය කර ගැනීමක් කරගත්තා. මොන වගේද ඇවිල්ලා තියෙන්නේ, ලකුණු කොහොමද දීලා තියෙන්නේ ප්‍රශ්න වලට උන් අපි මේ වෙනකොට විශ්ලේෂණය කරා. දැන් අපි හදන්නේ ඔයගලන්ගේ අවුරුද්දට අදාළව 2026 අවුරුද්දට අදාළව ප්‍රශ්න පත්‍රයේ මොන වගේ විදියට හැදෙයිද කියලා කියන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඒතොර අපි බලමු පහුගිය අවුරුදු වලට සාපේක්ෂව කොහොමද අපි 2026 අවුරුද්දේ අපි පුරෝකථනය කරගන්නේ. මේක පුරෝකථනය කිරීමක් කරන්නේ මේකේ වෙනස් වීම වෙන්න පුළුවන්, මේ වගේ වෙන්න පුළුවන්. හරි. ඒතොර අපිට හැබැයි ඔයගොල්ලෝ දන්නවා අපි කලමනාකරන ගිණුම් කරණයක් කරනවානේ. ඔයගොල්ලෝ කලමනාකරන ගිණුම් කරණයේදී අපි කරන්නේ පොතේ ඇස්තමේන්තු කරන එකනේ. අපිට පුළුවන්නේ ගිය මාසේ අපේ ව්‍යාපාරයේ තියෙන වියදම් ටික බලලා ඉවරලා එන මාසේ මොන වගේ වියදම් නීද කියලා කියන්න. ඒතර ගිය මාසේ ව්‍යාපාරයේ ආදායම් බලලා මේ මාසේ ආදායම තක්සේරු කරගන්න පුළුවන්, ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ විභාග ප්‍රශ්න පත්‍ර ටික බලලා ඉවරලා මොන වගේ පේපර් එකක් මේ අවුරුද්දේ එයිද කියන එක පුරෝකථනය කරන්න. අපි පුරෝකථනය කිරීමක් කරගමු. නම් 2026 අවුරුද්දෙත් අපිට පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය විදියට ඔයගලන්ට
සමාගම් ගාන තියෙනවා. හරි. සමාගම් ගාන තියෙනවා. ඒකට ලකුණු 40ක් හම්බෙනවා. ඒකට ලකුණු 40ක් හම්බෙනවා. ඒත් එක්කම ඕගලන් දැනගෙන ඉන්න ඕනේ සමාගම් ගිණුම් කරණය කරනකොට මේක ඇතුලේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. එතකොට අපි දන්නවා LKS ප්‍රමිත සෙට් එක ඒත් එක්කම SLFRS ප්‍රමිත ටික. ඔයගලන් තොග ප්‍රමිතිය ඒත් එක්කම දේබල පිළියෙත උපකරණ වාර්තාගත කාලච්ඡේදයෙන් පසු සිදුවීම්. එතකොට අපේ කල්බදු සම්බන්ධී ඒකම අසම්භාව්‍ය වත්කම් වගකීම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඒව සම්බන්ධයෙන් ඕගොල්ලන් මේ ප්‍රමිත සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබ්බොත් එහෙම අපේ සමාගම් ගන්නට වැඩිපුර ලකුණු ගන්න පුළුවන්. සමාගම් ගන්න ලකුණු 40 ප්‍රමිත වලින් තමයි මේක හැදෙන්නේ. ළමයි අමාරුයි කියන්නේත් ඒකයි මේ ප්‍රමිත සම්බන්ධයෙන් හරි අවබෝධයක් නැති නිසා. 2026 අවුරුද්දේ පේපර් එකෙත් ඔයගලන්ට අනිවාර්ය පළවෙනි ප්‍රශ්නේ විදියට සමාගම් ගාන ඊ විදියටම තියෙනවා. හැබැයි මම හිතනවා 2025 අවුරුද්දේ අපිට පොඩි සලකුණක් දුන්නානේ පොඩි මේ පොඩි අපිට මේ ඉගියක් දුන්නා නිෂ්පාදන ව්‍යාපාර සම්බන්ධයෙන් නිෂ්පාදන කතාවක් දාන්න පුළුවන්. එහෙනම් මේක ඇතුළට නිෂ්පාදන සමාගමක් සම්බන්ධයෙන් දෙන්න පුළුවන් ඉඩකඩ වැඩි සමාගම නිෂ්පාදන සමාගම් වෙන්න පුළුවන්. එහෙනම් නිෂ්පාදන මේක ඇතුළට දාන්න පුළුවන්. මොකද නිෂ්පාදන කිනුම් කරණීය සම්බන්ධයෙන් දැනුම සමාගම් ඇතුළට එන්න පුළුවන්. අපි දන්නවා එතන නිෂ්පාදන ව්‍යාපාරයක නිෂ්පාදන පිරිවැයෙන් පස්සේ තමයි ඔය එතනින් නිෂ්පාදන ව්‍යාපාරයක කොහොමද දැන් නිෂ්පාදන සමාගමක් සම්බන්ධයෙන් තොරතුරු සහ ඔයගලන්ගේ නිෂ්පාදන සමාගමක් ගැන ප්‍රශ්නයක් දාන්න පුළුවන් ඉඩකඩ වැඩි. හරි. එහෙනම් නිෂ්පාදන සමාගමක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නේ සමාගම් විදියටම තියෙනවා. ඒ විදියට සමාගම් ගාන විලාස වෙන්නේ නැහැ පළවෙනි ප්‍රශ්නේ. ඒක නිෂ්පාදන සමාගමක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හරි. හරි. එතකොට අපි බලමු දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නේ. දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නේ පුතේ අපි අයන්න කොටස ගත්තොත් එහෙම අපි මෙන්න මේ හරිය ඉඳලා බැලුවොත් එහෙම අපිට පේනවා 2020 අවුරුද්දේ ඉඳලා වගේ බැලුවොත් එහෙම අපිට පේනවා මෙන්න මේ අපිට පැටර්න් එකක් පේන්න ගන්නවා 2020 අවුරුද්දේ ඉඳලා ගත්තොත් එහෙම 2020 අවුරුද්දේ අයන්න කොටසේ අපිට ඇවිල්ලා තියෙන පුතේ මොකක්ද ද්‍රව්‍ය පිරිවැය ඇවිල්ලා තියෙනවා අයන්න කොටසේ. එහෙනම් මම අයන්න කොටසයි ගන්න හදන්නේ 2020 අයන්න කොටසේ ද්‍රව්‍ය පිරිවැය 2021 ශ්‍රම පිරිවැය 2022 ද්‍රව්‍ය 23 ශ්‍රම 24 ද්‍රව්‍ය 25 ශ්‍රම එනම් 26 ද්‍රව්‍ය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ද්‍රව්‍ය පිරිවැය එහෙනම් ඔයගලන්ගේ මේ පැටර්න් එක අනුව මම හිතනවා ද්‍රව්‍ය පිරිවැය ප්‍රශ්නයක් මෙතෙන්ට එයි ද්‍රව්‍ය පිරිවැය සම්බන්ධයෙන්. ඒතර ද්‍රව්‍ය පිරිවැය වල ඔයගලන්ගෙන් අහන්න පුළුවන් ගබඩා ලෙජරය එතකොට ඔයගලන් 5-4 වැක් එකට ගබඩා ලෙජරය හදන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔයගලන්ගෙන් තොග මට්ටම් අහයි. තොග මට්ටම් අවම තොග මට්ටම උපරිම තොග මට්ටම යලි යනවුම් මට්ටම යලි යනවුම් ප්‍රමාණය ඔන්න ඔය තොග මට්ටම් සම්බන්ධයෙන් දැනුම තියෙන්න ඕනේ. උදෙන්ද මම ලකුණු 10ක් විතර අපි තියලා තියෙමු. ලකුණු 10ක් විතර දෙයි කියලා තමයි මම ඇස්තමේතු කරන ලකුණු 10ක් විතර දෙයි. මොකද පහුගිය අවුරුදු වල ඔක ලකුණු 10කට ගෙනියලා තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා දැන් මම ගන්න 2020 ඉඳලා නෙමෙයි 19 ඉඳලම මේ ටයිප් එක තියෙන්නේ. 19 ඉඳලම ආ කොටස ගත්තොත් එහෙම පුතේ අපිට දිගින් දිගටම අයන්නේ තියෙන්නේ පොදු කාර්ය පිරිවැය තමයි දිගටම තියෙන්නේ. ඒ නිසා ඔයගලගේ 2026 අවුරුද්දේ පේපර් එකෙත් මෙතන තියෙන්නේ පොදු කාර්ය පිරිවැය ප්‍රශ්නය. හැබැයි පොදු කාර්ය පිරිවැය වෙනදා වගේ තියෙයි කියලා මං හිතන්නේ නෑ. මේක විනාශ කරලා තියෙයි. මොන වගේද? මෙන්න මේ පහුගිය අවුරුදු දෙක වගේ ඔයගලන්ට සංශෝධිත කතාවක් දාන්න තියෙන ඉඩකඩ වැඩි. සංශෝධිත පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් හදන්න තමයි ඔයගලන්ට දෙන්නේ. ඒ නිසා පහුගිය අවුරුදු වල වගේම එකක් නෙවෙයි. මේ 2024-25 අවුරුදු වල වගේ සංශෝධිත එකක් එන්න තියෙන ඉඩකඩ වැඩි. එනම් මෙතන
ලකුණු 30ක් ඕගලන්ට දෙයි. හරි. ඊළඟට 2019 ඉඳලා අපි බලමු 2019 නෙවෙයි අපි ගමු 2022 අවුරුද්දේ ඉඳලා වගේ මේ තත්ත්වය අපිට පේන්න තියෙනවා. 2022 අවුරුද්දේ වගේ ඉඳලා ඔයගලන්ට පේනවා වැඩි. අපේ තුන්වෙනි ප්‍රශ්නේ අයන්න කොටසට ඔයගලන්ට 2026 සමීකරණ ගාන සමීකරණ ගාන ගිණුම් කරන සමීකරණය ගිණුම් කරන සමීකරණයේ තියේ දිගින් දිගටම. එතකොට මෙන්න මේ සමීකරණය ලකුණු 25ක් විතර දෙයි. මොකද ලකුණු 25ක් වගේ තමයි මම හිතන්නේ. ලකුණු 25ක විතර බර දැවීමක් තියෙනවා අපි. මොකද පහුගිය අවුරුදු 22 ඉඳලා වගේ බලනකොට අපිට පේනවා ලකුණු 30ක් දීලා තියෙනවා, 22 23 30ක් දීලා තියෙනවා, 24 30ක් දීලා තියෙනවා, 25 මේක 25කට අඩු වෙලා තියෙනවා. මම හිතනවා මේ අවුරුද්දේ ලකුණු 25කට විතර අඩු කරයි. මොකද හේතුව මේකත් එක්ක එකතු වෙලා ඇවිල්ලා තියෙන්නේ මේ 2022 අවුරුද්දේ ඉඳන්ම ලාභ අරමුණු කර නොගත් සංවිධාන. ඒතර මේ අවුරුද්දේ මෙතන ආ කොටසේ ලාභ අරමුණු තියෙනවා. ලාභ අරමුණු වලට ලකුණු 5 වැඩියෙන්ම දෙයි. ලාභ අරමුණු කරනගත්. මොකද ළමයි ලාභ අරමුණු කරනගත් ව්‍යාපාරවල ගිණුම් වරද්ද ගන්නවා කියලා එයා අඳුරගෙන තියෙනවා. ඒක නිසා මෙතනදී ලකුණු 15ක් දෙයි එතෙන්ට. මොකද ලාභ අරමුණු කරනගත් සංවිධාන හදනකොට ළමයි වරද්ද ගන්න තියෙන ඉඩකඩ වැඩි නිසා එයා ඒක අඳුරගෙන තියෙනවා. සමීකරණ ලේසි කියලා අඳුරගෙන තියෙනවා. ඒතර සමීකරණ වලට දෙන ලකුණු ප්‍රමාණය අඩු කරලා ලාභ අරමුණු කරනගත් සංවිධාන වලට දෙන ලකුණු ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. හරි. ඒතර අපි බලමු ඊළඟ ප්‍රශ්නේ අපේ හතරවෙනි ප්‍රශ්නය 2026 අවුරුද්දේ ඔයගලන්ගේ පේපර් එකේ මොන වගේ තියෙයිද කියලා 2026 අවුරුද්දේ ඔයගලන්ගේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ ආයන්න කොටස ඔය විදිහටම අපිට මූලික පොත් ගන්න තියෙයි. මූලික සටහන් පොත් තියෙයි. ඒකට ලකුණු 25ක් දෙයි. එහෙම නැත්නම් මම හිතනවා ලකුණු 20ක් වෙන්නත් පුළුවන්. මූලික පොත් වලට ලකුණු ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. ලකුණු 25ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ලකුණු 20ක් වෙන්නත් පුළුවන්. නැත්නම් ආයෝජන තීරණ වලට තියෙන ලකුණු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් ඉඩකඩකුත් තියෙනවා. අපි මේ විදිහටම තියමු ලකුණු 25ක් දෙයි. ආයෝජන තීරණ වලට අපිට ආයෝජන තීරණ ලකුණු 10 ඉඳලා 15ට ගෙනලා තියෙන නිසා ආයෝජන තීරණ වලට ලකුණු 15ක් දෙයි කියලා හිතමු. ආයෝජන තීරණ ගාණක් ඒ විදිහටම තියෙයි. මොකද අපිට පේනවා මෙතන ඉඳන් ගත්තොත් එහෙම දිගින් දිගටම 2022 අවුරුද්දේ ගත්තොත් එහෙම මූලික සටහන් පොත් 25ත් මූලික සටහන් පොත් 26ත් අයන්නේ මූලික සටහන් පොත්ම තමයි. ඒතර 22 අවුරුද්දේ ඉඳලා අපිට පේනවා ආයෝජන තීරණ තියෙනවා. එහෙනම් 26ත් මෙතන ආයෝජන තීරණ තියෙනවා. ආයෝජන තීරණ වලට ගිය අවුරුද්දේ ලකුණු වැඩි කරලා තියෙනවා 5කින්. මම හිතනවා මේ අවුරුද්දේ ලකුණු 5කින් වැඩි වෙලා ඒ විදිහටම තියෙයි. ලකුණු 15ම තියෙයි. ඊළඟට අපේ පස්වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම පස්වෙනි ප්‍රශ්නේ අපිට අයන්න කොටසේ අපිට පේනවා දිගින් දිගටම අයන්න කොටස 2019 ඉඳන් ගත්තොත් එහෙම 2019 ඉඳලම හවුල් ව්‍යාපාර වලට ලකුණු දීලා තියෙනවා. සහ අයන්න විදිහට ඇවිල්ලා තියෙන්නේ හවුල් ව්‍යාපාරම තමයි මේ. හවුල් ව්‍යාපාර දිගින් දිගටම හවුල් ව්‍යාපාර දෙන්නේ නම් 2026 පේපර් එකේ ඔයගලන්ගේ හවුල් ව්‍යාපාර ගාන ඒ විදිහටම මෙතන තියෙයි. හවුල් ව්‍යාපාර එතකොට දැන් පහුගිය අවුරුද්දේ හවුල් ව්‍යාපාර හවුල්කරුවෝ 4 දෙනෙක් ගැන අහලා තිබ්බා. හවුල්කරුවෝ 4 දෙනෙක් දෙන්න පුළුවන්. මේ අවුරුද්දෙත් 4 දෙනෙක් දෙන්න පුළුවන්. විශ්‍රාම යෑමක් හෝ බඳවා ගැනීමක් එහෙම නැත්නම් යම් හවුල්කරුවෙකු ව්‍යාපාරයට පැමිණෙනවා ඒත් එකම තව හවුල්කරුවෙකු ව්‍යාපාරයෙන් ඉවත් වීමකුත් දෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒතර මේකට ලකුණු 25ක බර තැබීමක් මම තියන්නම්. ලකුණු 25ක් තියන්නම්. ඒත් එකම මේ අවුරුද්දේදීත් මම හිතනවා පස්වෙනි ගානේ අපිට ගිණුම් කරන අනුපාත එයි මෙතන. පස්වෙනි ගානේ ආ කොටසේ ගිණුම් කරන අනුපාත එන්න තියෙන ඉඩකඩ වැඩි. ගිණුම් කරන අනුපාත වලට මම 15ක් විතර තියන්නම්. අනුපාත වලට ලකුණු 15ක් විතර වෙයි. ගිණුම් කරන අනුපාත වලට 15ක් වෙයි. අපි ගත්තොත් එහෙම
22 අවුරුද්දේ ඉඳන් වගේ අපිට පේනවා මේ ගිණුම් කරන අනුපාත තියෙනවා හැබැයි මෙතන 24 දී බැංකු සැසඳුම් ඇවිල්ලා තියෙනවා හැබැයි 25 දී ආයේ එතෙන්ට අනුපාත ඇවිල්ලා තියෙනවා මම හිතනවා මෙතන අනුපාත තියෙයි එහෙම නැත්නම් අපිට වැරදි කිරීම බැංකු සැසඳුම් වගේ කොටසක් එතෙන්ට එන්න තියෙන ඉඩකඩකුත් තියෙනවා ඒතකොට ඒ වලට සූදානම් වෙන්න මේක අපි පුරෝකථනයක් කරන්නේ මොකද මේක ඒගොල්ලන්ට එතෙන්ට වෙන කොටසක් ගේන්න තියෙන ඉඩකඩකුත් තියෙනවා හරි ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ අපිට පේනවා අපි පුරෝකථනය කළොත් එහෙම 2022 අවුරුද්දේ ඉඳන් ගත්තොත් එහෙම පහුගිය අවුරුදු ටිකේ අයන්න කොටස මුදල් ප්‍රවාහ එහෙනම් 2026 අවුරුද්දේ පේපර් එකේ ඔයගලන්ට අයන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන තියෙනවා පුතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන තියෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඔයගලන්ට ලකුණු 20ක් දෙයි ඒක ඍජු හෝ වක්‍ර ක්‍රමයේ වෙන්න පුළුවන් ඔයගලන්ට කියයි ඍජු ක්‍රමයට හරි වක්‍ර ක්‍රමයට හදන්න කියලා එහෙම නැත්නම් පැහැදිලිව කියයි මෙහියුම් ක්‍රියාකාරකම් ඍජු ක්‍රමයට හදන්න නැත්නම් මෙහියුම් ක්‍රියාකාරකම් වක්‍ර ක්‍රමයට හදන්න කියලා කියයි ඒකෝර අපිට පේනවා දිගින් දිගටම ඔයගලන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ පත්‍රය මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ අපේ පේපර් එකේ දිගින් දිගටම තියෙන ප්‍රශ්නයක් ඒක නිසා ඔයගලන් හොඳින් සූදානම් වෙන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට ඊළඟට ආ කොටසෙත් අපිට පේනවා දිගින් දිගටම අපිට 2022 අවුරුද්දේ ඉඳන් ගත්තොත් එහෙම 2022 අවුරුද්දේ ඉඳන්ම අපිට පේනවා පිරිවැය ලාභ පරිමා එහෙනම් ආ කොටසට පිරිවැය ලාභ පරිමා එන්න තියෙන ඉඩකඩ 90කට වඩා වැඩි එහෙනම් පිරිවැය ලාභ පරිමා වලට ඔයගොල්ලන් හොඳින් සූදානම් වෙන්න පිරිවැය ලාභ පරිමා එතකොට ලකුණු 20ක් අපි එදෙන්න බල තියාගමු ලකුණු 20ක් පිරිවැය ලාභ පරිමාවලට. හරි. අන්න ඔය විදිහට තමයි අපි 2026 ප්‍රශ්න පත්‍රයේ පුතේ මේ විදිහට එන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද අපි පහුගිය අවුරුදු කීපයක් එක්ක පහුගිය අවුරුදු කියන්නේ ඔයගලගේ විෂය නිර්දේශය අලුත් වෙච්ච 2019 ඉඳලම ප්‍රශ්න පත්‍ර හැදිලා තියෙන විදිය මේ සම්පූර්ණ chart එක තියෙනවා මේ බෝඩ් එකේ. මෙන්න මේ සම්පූර්ණ chart එකත් එක්ක සංසන්දනය කරලා බලලා තමයි අපි 2026 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ විදියට එයි කියලා අපි පුරෝකථනය කරේ. නම් ඔයගලන්ට මේක උදව්වක් කරගෙන 2026 උසස් පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න පුළුවන්. දැන් ඔන්න මේ විදියට වැඩි බර දැබීමක් තියෙනවා මේ විදියට එන්න තියෙන ඉඩකඩ. ඒක නිසා මේක පුරෝකථනයක්. ඒක නිසා ඔයගලන්ට සූදානම් වෙන්න උදව්වක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් මේක හොඳින් බලලා ඕගලන් දෙවෙනි ප්‍රශ්න පත්‍රය